කපා වර්ගය සමානයි අපා වර්ගය ධන ලපා වර්ගය. මෙන්න පයිතික සම්බන්ධය. ඊට පස්සේ 10 වෙනි ගානට යමු. 10 වෙනි ගානේ තියෙනවා අපිට sin θ සමානයි 5න් 3යි නම් tan θ යි අගය සොයන්න. අපි යනවා sin θ සමානයි 5න් 3යි tan θ ගේ අගය සොයන්න. tan θ කියන්නේ කීයද? පුතේ sin cos tan මේ සම්බන්ධතාව ටික ත්‍රිකෝණමිතිය පාඩමේදී අපිට හම්බෙන්නේ. එතකොට ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක් දාන්න නම් මේක පයිතගරස් ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. අපි ඒක ත්‍රිකෝණයක් ඇඳලා මෙන්න මේක ආදේශ කරමු. ඍජු කෝණයක් නිර්මාණය කරා θ කියලා අගයක් දාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ සම්බන්ධය sin θ කියන මොකද පුතේ? sin θ කියන්නේ සක sin කියලා කියනනේ. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. සක sin. එතකොට මෙන්න මේ θට සම්මුඛ පාදය වෙන්නේ මෙයාට ඉදිරියෙන් තියෙන පාදය. එතකොට මෙයාගේ අගය 3යි. ආයෙම කර්ණ පාදය කියන්නේ ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය. එයාගේ අගය 5යි කියලා අපිට දීලා තියෙනවා. පුතේ බලන්න ඊට පස්සේ අපි අහන්නේ tan θ. tan θ කියන්නේ මොකද? සබ tan කියලා අපි ගන්නෙ. ඒක තියෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. පුතේ බද්ධ පාදයේ අගය අපි දන්නවද? නෑ. බද්ධ පාදයේ අගය දන්නේ නැති නිසා ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග අපි දන්නවා. තුන්වෙනි පාදයේ දිග හොයන්න නම් පයිතගර සම්බන්ධතාවය අපිට දාන්න කියාවක් තියෙනවා. එතකොට සම්බන්ධතාවය දාලා අපි හදුම් මෙන්න මේක. ලියනවා කර්ණ පාදයේ වර්ගය කපා වර්ගය සමානයි අපා වර්ගය ධන ලපා වර්ගය. මෙන්න පයිතික සම්බන්ධය අපා වර්ගය සමානයි අපා වර්ගය ධන ලපා වර්ගය. මොකද කර්ණ පාදය අපහයි. පහේ වර්ගය සමානයි ආධාරක පාදය x කියලා ගන්නවා. x වල වර්ගය ධන ලම්බක පාදය 3යි 3 වර්ගය. ඊට පස්සේ x වල අගය හොයන්න ඕනි 3 වර්ගය 9යි 9 මෙතන අරන් යනවා ඍණ 9ක් කළා. 25 ඍණ 9 සමානයි x වල වර්ග. පුතේ ඕගොල්ලෝ මේ ටික දන්න නිසා මම මේ ස්පීඩ් කරගෙන යන්නේ. එතකොට 25න් 9ක් ගියාට පස්සේ 16 සමානයි x වල වර්ගය. x වල වර්ගය සමානයි 16යි. දෙපැත්තම මූල ගන්නවා. x සමානයි 4යි කියලා අගයක් අපිට එනවා. පුතේ x සමානයි 4යි. ඒ කියන්නේ මෙන්න මේ ආධාරක පාදය අපිට ආවා 4 සෙන්ටිමීටර කියලා අගයකින්. සෙන්ටිමීටර නෙමෙයි 4යි කියලා අගයක් අපිට මේක දීලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න දැන් අපෙන් අහන්නේ tan θ ගේ අගය. tan θ ගේ අගය හොයන්න සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි දාමු සම්බන්ධතාවය. tan θ සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. මොකද්ද පුතේ θට සම්මුඛ පාදය කියන්නේ ඉදිරියෙන් තියෙන පාදය 3යි. බද්ධ පාදය කියන්නේ මොන පාදයේද? මෙන්න මේක අපි හොයාගත්තා 4යි කියලා. එහෙනම් උත්තරේ එන්නේ 4න් 3යි කියන අගයක්. හරි පුතේ. දැන් ඕගොල්ලන්ට මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාව ටික sin θ, tan θ, cos θ කියන ටික අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. මේක ඇතුලේ ඕගොල්ලෝ පෙරලියක් කරන්න නම්